හායි ගයිස් පෞද්ගලික ප්‍රශ්නයක් නිසා කාලයක් වීඩියෝ එකක් ගේන්න බැරි වුණා. ඔන්න ඉතින් අද සුපිරි නරුටෝ වීඩියෝ එකක් ගෙනාවා. ඉතින් වැඩි කතාවක් නැත ගිහිල්ලා බලමු. මේ ෆැන්ටසි ෆ්ලෑෂ් මේ වීඩියෝ එක පටන් ගන්න අඳුරු රාත්‍රියකින්. ඉතින් අපිට පෙන්නනවා භයානක 9 ටේල් එක. මේ වීඩියෝ එක පටන් ගන්නේ ඔයාලට මතකද ඔබිට කුරමාව විලේජ් එකට කැඳවලා කුෂින හා මිනට මිය යන කොටසින්. අන්න ඉතින් මිය ගිය කොටසින් ඉතින් කුෂින ගෑන්ගෙන් එළියට ආපු කුරමණිය පොතෙන් කුෂිනටයි මිනටට ඇටැක් කරනවා. ඒත් ඉතරට එන කෙනෙක් ඒ නියපොත්ත කඩලා මෙයාලා බේර ගන්නවා. ඔයාලට මතක නම් ඒ එපිසෝඩ් ඒ කියන්නේ කුෂිනයි මිනටයි මැරෙන සීන් එක බලපු කෙනෙක් නම් දන්නවා. කුෂිනටයි මීනටටයි නියපොත්තෙන් ඇනලා තමයි නයින් ටේල් ෆොක්ස් මරන්නේ. ඉතින් මේ සැරේ එක කරන්න වෙන්නේ කෙනෙක් ඇවිල්ලා ඒ නියපොත්ත කඩලාම දාන්න. ඊට පස්සේ හැමෝම බලනවා මේ බලවතා කවුද කියලා. මෙයා කවුරුත් නේ අපේ නරුටෝ. නරුටෝ අනාගතේ ඉඳන් එයාගේ දෙමාපියන්ව බේර ගන්න ඇවිත්. ඒ කියන්නේ අපේ ලොකු නරුටෝ අතීතයට ඇවිල්ලා. එයාගේ පුංචි කාලේ. හැබැයි මේ නරුටෝ වෙස්මුණක් දාන් ඉන්නේ. නරුටෝ තමාව හඳුන්වන්නේ ලෝඩ් 7 කියලා. ඒ කියන්නේ කුෂිනටයි මීනටයි එයාව හඳුන්වන්නේ 7 වන හොකගේ කියලා. ඉතින් තමාව බිලිදීලා මිනට කරන්න ගිය සීල් එක නරුටෝ නවත්තනවා. මතකද ඒ එපිසෝඩ් එක බලපු කෙනෙක් නම් දන්නවා මිනටෝ ඩෙත් සීල් එක කරලා. ඒ කියන්නේ තමාව මරාගෙන සීල් එකක් කරලා නයින් ටේල් ෆොක්ස් තමා තුල හිර කරගන්න හදනවා. ඉතින් ඒකත් නරුටෝ මේ වෙලාවේදී ඊට පස්සේ කුෂිනා සමග දම්බල් වලින් සිර කරලා තිබුණ කුරමව කුෂිනගෙන් ඉවත් කරනවා. අනාගත නරුටෝ ඒ වෙලේ එයාගේම පුංචි කාලේ වන අතීත නරුටෝ දිහා බලන් ඉන්නවා. එයාගේ පුංචි කාලේ හොඳ නම් බලන් ඉන්නවා ඇස් පිල්ලක්වත් නො. අපේ නයින් ටේල් ෆොක්ස් කුරමට හෙනට කේන්ති යනවා. ඉතින් අනාගත නරුටෝගේ ඇඟේ ඉන්න කුරමා නරුටෝට කියනවා ඔයාටයි මේක හැන්ඩල් කරන්න වෙන්නේ වගේම එයාගේ චක්ක දැන් නරුටෝට දෙන්න බෑ කියලා. මොකද එයා කියනවා අනාගතේ කුරමා නරුටෝගේ ඇඟ ඇතුලේ ඉඳගෙන මට ඔයාට චක්ක දෙන්න බෑ. ඔයාටයි මේක හැන්ඩල් කරන්න වෙන්නේ කියලා. එතකොට කුරමට විරුද්ධ වුණොත් එතන ලොකු අනාගතයටත් අතීතයට ප්‍රශ්නයක් සිද්ධ වෙනවා කියලා කුරම හොඳ කේන්තින් ඉන්න නයින් ටේල් ෆොක්ස් කුරමා අතීතයේ ඉන්න කෙනා හරිද පහර දෙන්න යද්දී නරුටෝ එක අතින් එයාගේ පහර බ්ලොක් කරනවා. කුරමටත් මාර පුදුමයි. ඒත් එක්කම සේජ් මෝඩ් එක ගන්න නරුටෝ නයින් ටේල්ට ගැහුවා. නයින් ටේල් එයාගේ එක ටේල් එකකින් ඒ පහර බ්ලොක් කරනවා. ඔන්න තාමත් කුෂිනටත් මිනටටත් ලෝඩ් 7 ගැන හිතා ගන්න බැරුවයි ඉන්නේ. මොකද එයා එක පාට ඇවිල්ලා ටේල් බීස් කෙනෙක් එක්ක ෆයිට් කරන්න පටන් ගන්නවා. මෙතනදී කුරමත් ඒ කියන්නේ අතීත කුරමත් අනාගත නරුටෝත් අතර ලොකු සටනක් යනවා. ඉතින් අපේ නරුටෝගේ සුපරද ජුත්සුව ෂැඩෝ ක්ලෝන් ජුත්සුව කරපු නරුටෝ නයින් ටේල්ව උස්සලා බොලේ ගහන පට්ට පහර. නරුටෝ ඒත් එක්කම ඔක්කොම ඉවරයි කියලා හිතාගෙන නෝමල් ෆෝම් එකට පරිවර්තනය වෙනවා. කුරමා ඒත් නවතින්නේ නැහැ. නරුටෝ වහපලා කන්න තරමට එයා දැන් ඉන්නේ කේන්තියෙන්. මොකද සාමාන්‍ය මිනිසෙක් එයාට හොඳනම් පහර දීපු මේ වෙලේ කේන්තියෙන් ඉන්න කුරම ඔහේ කියාගෙන ගොරෝගෙන නැගිටිනවා. තමුසෙමාව කේන්ති කැස්සුවා කියන ගමන් කුරම නැටෙන වේ ශක්තියෙන්ගෙන බීස්ට් එනර්ජි බූම් එක හදනවා. නරුටෝ ෂිපෝඩෙන් කතා බලපුවා නම් දන්නවා ඒක කොච්චර භයානකද කියලා. ඉතින් අපේ නරුටෝ ඊට පස්සේ රසින්ගන් එකක් හදන්න try කරනවා. ඒත් ඒක හදාගන්න බැරි වෙනවා මොකද එයා ඉන්නේ අතීතයේ නිසා. ඊට පස්සේ අපේ මිනට ඇවිල්ලා නරුටෝට රසෙන්ගන් එක හදන්න උදව් කරලා රසෙන්ගන් එක ගැන පොඩි දේවල් ටිකක් නරුටෝට කියනවා. ඊට පස්සේ කියන්නේ මට හොඳටම විශ්වාසයි ඔයා රසෙන්ගන් එකේ මාස්ටර් වෙයි කියලා. මිනටගේ චක්ක හා නරුටෝගේ චක්ක දෙකම එකට එකතු කරගෙන පස්සේ විශාල රසෙන්ගන් එකක් හදන නරුටෝ ඒක රසෙන් ෂුරිකන් එකක් කරනවා. කුරමගේ එනර්ජි වීමකට රසින් ෂූරිකන් එකෙන් නරුටෝ ඇටැක් කරාට පස්සේ අහසේ ලොකු ක්‍රෑෂ් එකක් ඇති වෙනවා. ඊට පස්සේ ඉතින් නැවත රසින් ෂූරිකන් එකකින් කුරමට ඇටැක් කරන්න ගියත් කුරමවත් සහ බලන් ඉන්න අපිවත් පුදුම කරමින් කුරමට ඇටැක් නොකර එයාව අල්ලලා අපේ නරුටෝ කියනවා මගේ යහළුවා කියලා. කුරම කියන්නේ තමුසේ මොකක්ද කිව්වේ කියලා. නරුටෝ කුරමට සොරි කුරම කියලා කියද්දි අතීත කුරමට හැමදේම තේරෙනවා. ඒ තේරුණා කියන්නේ එයා අනාගතේ කුරමගේ ආත්ම මිත්‍රයා කියලා. ඒ කියන්නේ මේ ඉන්න නරුටෝ කියලාත් එයා අනාගතේ තමන්ගේ ආත්ම මිත්‍රයා, ඒ කියන්නේ soulmate friend කියලාත් කුරමට තේරෙනවා. ඊට පස්සේ අපේ කුරම සංසුන් වෙනවා. කුරමව කෙලින්ම අනාගත නරුටෝ අතීතගේ නරුටෝගේ සීල් කරනවා. මිනට ඊට පස්සේ වෙච්ච හැම දෙයකටම මෙයාට ස්තුති කරලා පොඩියෙන් කතා කරනවා. පොඩ්ඩක් කතා කර කර හිටියට පස්සේ අපේ නරුටෝ කෙලින්ම තමන්ගේ කාලමානයට පැමිණෙනවා.
ඒත් එයා එන්න කලින් පොඩි දෙයක් මිනටට කිව්වනේ. එයා කියන්නේ උචියා වංශය බේරගන්න යන්න කියලා. ඊට පස්සේ එයා එයාගේ කාලමානෙට යන්නේ. ඒ කියන්නේ ඒ දිනෙන් ටික දවසකට පස්සේ ඉටචි උචියා ක්ලෑන් එක විනාශ කරන්නේ. ඉතින් ගිහිල්ලා උචියා ක්ලෑන් එක බේරගන්න කියලා අපේ අනාගත නාට්ටෝ අතීත මීනටට ඔන්න මම බලන් හිටපු කොටස. දැන් තමයි මෙතන විශේෂම සිද්ධිය වෙන්නේ. මිනට කුෂිනා බේරුණ නිසා මොකද අනාගතේ උනේ කියලා බලමුද? අපි දැන් ඉන්නේ නාරුටෝ විවාහ වෙන දවසේ. ඉතින් ගයිස් අපේ හදවතේ සෙන්සේ ජිරායි හා නගටෝ මැරිලා නැහැ. එයාලා ජීවත් වෙනවා අපිට පෙන්නන. කිබා කොරනේ ෂීනෝ තාම ජීවත් වෙන අසුම සෙන්සෙත් දැන් මේ විවාහයට ඇවිත්. අසුම සෙන්ස මේ ගියත් කතාවේදී කුෂිනා හා මිනට බේරුණ නිසා කොමාරි දෙකකින් අසුම සෙන්සෙත් දැන් බේරිලා. මිනට 4 වෙන හොකාගේ උන නිසා 3 වෙන හොකාගේ හිරුසෙන් මැරිලා නැහැ. ඔයාලා දන්නවා හොරොචිමාරු අතර යන සටනෙන් තමයි හිරුසෙන් මැරුණේ. ඒත් දැන් 4 වෙන හොකාගේ ඒ කාලේ හිටපු නිසා කියන්නේ හොරොචිමාරු වෙන කාලේ 4 වෙන හොකාගේ හිටපු නිසා හිරුසෙන් සෙන්සෙ මැරිලා නැහැ. සතරම කාරණේ ෆුගාකෝ ඉටචි සස්කේ එකට තාම ජීවත් වෙනවා. උචියා ක්ලෑන් එක ඉටචිට කිල් කරන්න මිනට දීලා නැහැ. අපේ ඔබිටෝ හොඳ පැත්තට ඇවිත් වගේම එයා කකාශිගේ හොඳම යාළුවා වෙලා ඉන්නවා. අපිට මේ සීන් එකේදී බලා ගන්න ගෑනු කෝමත් එකයි වගේ මෙන්න මේ කතාවෙත් ඔන්න ගෑනු ළමයි සිට් එක එකට එකතු වෙලා ෆොටෝ ගන්න අතර අපිට කොටසක ඒ එතනම තැනක කොනන් ජීවත් වෙනවා කියලාත් බලා ගන්න පුළුවන්. ඒ කියන්නේ කොනන් හොඳ කෙනෙක් මෙතනදී. ඉතින් මිනට කුෂිනා හා හිනටගේ තාත්තා නිජි ඉදිරිපිට නරට විවාහ වෙනවත් එක්කම මේ වීඩියෝ එකේ ඉවර වෙනවා. ඉතින් අපි ඉක්මනට ආය අලුත් වීඩියෝ එකකින් හමු වෙමු. Goodbye.